Prasad dictator with AAT Sri Lanka. නුගේගොඩ අනුලා විද්‍යාලය සමග හොරණ පක්ෂිලා විද්‍යාලය අටෝමෙලට දක්ෂතම තාක්ෂණික ශ්‍රමික බිහි කරන්නේ ඉන්දියාව. ආසියානු සංචාරක කර්මටික පවතින ශ්‍රේෂ්ඨ අන්තවරගෙන ඒක ආක්‍රමණය කරලා ඉවරයි. වෙමින් පවතින රටවල් වලට මේ අවස්ථාව දැඩි අභියෝගයක් වෙලා තියෙනවා. සමෘද්ධ ශ්‍රී ලංකාවේ සංවේදී ආර්ථිකයක් තියෙන රටකට අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ පවතින ක්‍රමවේදවලට. ඒක නැති අත්ම නම ක්‍රමවේද ටිකද ඒ පාර නිර්ණායක දෙකක් තියෙන්න ඕනේ. නිර්ණායක අංක 1 තෝරා ගන්නාලක සාධකයේ දීර්ඝකාලීන වෙළඳපොළ පැවැත්මක් නේ. හැබැයි ආරම්භයේදී කිව්ව ගෝලීය වෙළඳපොළ ආධිපත්‍යයන් හමුවේ ලංකාවේ වර්තමානයේ පවතින මේ ක්‍රමවේදවල දීර්ඝකාලීන වෙළඳපොළ පැවැත්මක් තියෙනවද කියන එක දැඩි ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. නිර්ණායක අංක 2 එම සාධකය බාහිර බලපෑම් මත විචලනය වීම අවම වෙන්න ඕනේ. ලංකාවට ගෝලීය මේ නිර්ණායක සපුරාණ තියෙන අවස්ථා එන්න මඩ වෙද්දී එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ලංකාව වගේ ශක්තිදායක තියෙන රටවල් වලට ගැලපෙන කාබන් ට්‍රේඩින්, නොබන් මේකින් වීසා ක්‍රමවේද වගේ ජානහෝමාර ක්‍රමවේද ටික ලංකාවට සලකා බලන්න ඕනේ. තමන්ගේ පදනම ඉදිරිපත් කරන්න මේ සූත්‍රපත්‍රි ගහද්දී මේ සිද්ධීන් මත ඒ සාධක ටික විචලනය වීම අවම වෙන්න ඕනේ.